Hello guys, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ ice cream ගෝතය. එහෙමත් නැත්නම් ice cream දෙක. ඉතින් මේක ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ උඹ දන්නවද චාලියව. චාලිය අර ගෝතය බං හැමතිස්සෙම කෑම කන්නේ අන්නුගේ සිස්ටර් බං. ඒකේ නම මොනවාද ලීස්ලු බං. ඉතින් ඒකිගෙත් එහෙම තමයි. ඉතින් කෑම ගිල ගන්න එක තමයි ඒකිගෙත් වැඩේ. ඉතින් අපි නෝමල් දාලා සුපුරුදු පරිදි ප්ලේ පාරක් දෙමු. එපා ඕන්න. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ඉතින් සෑහෙන කාලයක් නෙමෙයි. දවස් දෙක තුනකට සතියකට පස්සේ තමයි දාන්නේ. මම ඉතින් මේ වලට කැමති නෑ බං. ice cream series එකට මම ගොඩක් කැමති නැත්තේ මේ නෑ 1 2 3 කැමති නැත්තේ මේ Yumi. ඔයාලා මම යූමීද මොකක්ද දෙයක් දාගෙන වද දෙනවා මට අදාළ නෑ මොනවාද හූල් ලබ්බ හරි මට අදාළ නෑ ඉතින් මොකද්ද මම මේ යම්බා අදාළම නෑ ඉතින් ice cream දෙකට ආවා ඉතින් ශ්‍රද්ධ ටිකක් වැඩි කරමු මට මේ නිදීස් දැක්කනේ බං මහත අම්මට ඉතින් ආ වෙජ් එක කොල්ල ඉන්න උ තමයි වැඩ මයික් තමයි බුද්ධිමතා අනිත් දෙන්න ඉතින් මේක යනුව අර කෙල්ල තමයි ඉතින් මොනවාද ආකර්ෂණය ගන්නේ අර මේකේ බ්‍රදර් නම් ගෝතේක ආයි කෙලින්ම කෑම කනවා නෙමෙයි කෑම මොන මරාගෙන කන්නේ ඉතින් අපි මෙයා කියන එක අහගමු නංගි පිටිපස්සේ මේ මොකෙද අයිස් ක්‍රීම් ගෝතේ බලන්න සංසාලේ කාලේ කිරුණා නේද කිව්වනේ උඹට ෂිට් බලපන් කිව්වා බං ඒකිට මුන්ට රොඩ් උඹට මොලේ මයිල්ද බං මේ ළමයින්ව පැහැරන් යන්නේ දැන් එක එක පැහැරන් ගියානේ මාදිද උඹට අපි බේර ගත්තා තපන් අරුගේ කලිසම පාලට ගහන්න බෑ ඕක ටික ලවකින් නැගිටිනවා චුට්ටක් ගේම් එක ස්ටක් වෙනවා බං මේ අර ඩේටා දාලා ඉඳ හැම වෙලාවෙම මේ මොනවාද මේ මොකද්ද බං ගේම් ඇඩ් ප්ලේ වෙන්න බලනවා ඉතින් කාටතරයි කියපන්කෝ අඩෝ මේ මොකද්ද අයියෝ කවුද බං මේ කටා යනුව මූ රොඩ්බා අඩෝ ඌරෙක් වගේ බං ඉස්කෝලේ යන කාලේ යකෝ උඹ ice cream try කරා නෙමෙයි උඹ ice cream ෆැක්ටරි එකක්ම කාලා වගේ ඉතින් කවයි උඹ කෑවේ ෆාක් වෙන්න තමයි තියෙන්නේ අපි යනවා ලොකේෂන් එකට හරියා ice cream කලිසම පල්ලට ගහ ගන්න ඕනද? එයාට කලිසම පල්ලට ගහ ගන්න අවශ්‍ය නෑලු. අපි යන් ඉතින් මෙහෙන් මෙතන නෑ. මෙතන තියෙනවා. අපි යන් ඉතින් කැම්මට. ඉතින් ඔයාලට පොඩි පණිවිඩයක් තියෙනවා කියන්න. ඔයාලා ඉතින් මගේ බොක්කක් ඉන්නවා. එයාත් YouTube channel එකේ නම ලොක්කයි. හරිද? ඉතින් එයාත් YouTube ඔයාලා දන්නවා ඇති ටිකක් හරි. එයාත් මේ ළඟදී නෙමෙයි දැන් මටත් වඩා කලින් පටන් ගත්තේ. ඉතින් එයාටත් පොඩි සපෝට් එකක් දෙන්න. එයා වීඩියෝ හෙලට දාලා තිබ්බේ උනට ඒ වලට පොඩි මේ ග්ලිච් එකක් කළා. ඩිලීට් කළා. හරිද? ඉතින් එයාට සබ්ස්ක්‍රයිබර්ස් 11ක් ඉන්නවා. ඉතින් එයාට පොඩි සපෝට් එකක් දෙන්න කියලා මතක් කරගෙන යනකොට ඉතින් අපි ආයෙ ගේම් ප්ලේ එකට ගියා. මේකේ එන ගෝත වැඩක් කරන්න තියෙනවා මේ රොඩාට මේ රොඩාගේ අතට දීලා වැඩේ කරගන්න ඕන කීපන්කෝ. ඒ මොක්ක ඔයාගේ තාත්තට මේ පොඩි කැනල් වගේක් තියෙනවා පත්තු කරනවද? අඩෝ ඌ එහෙන් යනවා බලපන් බා උගේ තාත්තට කරන අගෞරවේ. අපි මෙහෙන් කැපෙමු. ෂිට් බලපන් මේ මොකද්ද බන් මේ? ෆිෂ් කියලා එකක්
මට කිසිම අදහසක් නැහැ මොකද්ද ෆිෂ් කී කියන්නේ කියලා. මෙහෙන් පත්තු කරලාද බං? පත්තු කරලා තිබ්බොත් හොඳයි නැත්නම් අකට ජිල් ආම්මට උ පත්තු කරලා ඔය අස්සේ රින් ගන්න බෑ අපි මෙක්මන්ට වෙදනින් අරගමු. මල්ලියා කැතයි. කැත කිය හොඳ නරකද කියන්නේ මට හොයන්න බෑ බං මොකද උක මාස්ක් එක දාගෙන ඉඳලා කැත හින්නනේ බං මාස්ක් දාන්නේ බලපන්. උඹ ජේසන් ලව දන්නවද? ජේසන් අර මිනි මරුවා ඌ මාස්ක් එකක් දාන්නේ ඌ කැත හින්නනේ බං. යන් අපි දැන් නෑනේ සර්කස් එකට යන්න ඕන. ඉතින් ඔයාලා ජේසන්ව දන්නේ නැත්නම් මොකද්ද බං ඉතින්? උඹලා ජේසන්ව දන්නේ නැත්ද? කමන්නේ ඉතින් ජේසන්ව දන්නේ නැත්නම් ගිහිල්ලා බලන්න. මේ ප්ලේ ස්ටෝර් එකකට ගිහිල්ලා මම ජීල් ගහනවා බං. ප්ලේ ස්ටෝර් එකේ නෙමෙයි දැන් මට ඇති වෙන්න ගේම් තියෙනවා. ගේම් ගහලා මම යනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ගේම් මොනවටද බැඩි. නෑනේ බත් දැම්ම ෆිෂ් කීයක එපා මට මේ කුණු බක් කිව්මනාද සූරන්න ඕන බං බල්ලෙක් වගේ. කන්න නැති බල්ලොත් ඔය වගේ කැත වැඩ කරන්නේ නෑ බං. කමන්නේ. මට නෑ මූ තමයි චාලි. උඹ කිං වුණාට උඹ බයයිනේ බං. මට මූ තමයි බං මයික්. What's up, Jay? I have a rare piece that I found out there. කියපන් Surely මොකක්ද you ඔයාගත්තේ? know what to do with it. If you bring me something pretty, I'll give it to you. හරිම හොඳයි. මේ මොකද්ද බං මේ? ක්‍රෝබාර් එක තියෙනවා මොකටද දන්නේ අපි දැන් මෙතනින් දාගමු. රොඩයිද දන්නේ. ඉතින් අපිට සර්කස් කී එක දැනට ඕන. සර්කස් කී නෙමෙයි බං මේ. ෆිෂ් කී නේ. ඔව් බං ෆිෂ් කී මොනවාද බං දාන්න නම්. යාර මේ වයසක ආච්චි කෙනෙක් මැරලා ඉන්න තැනක තමයි මැරලා ටූම් ස්ටෝන් එක තියෙන්නේ. අන්න ඒක ළඟ තමයි තිබ්බේ. ඉතින් අපි අඩෝ උඩින් ඇවිල්ලා කියපන්කෝ. මූණන් අපි උඩින් නම් පල්ලයට පැනලා බලමු. උඹේ කොන්ද කැඩේද දන්නේ. අඩෝ කොන්ද කැඩුන්නේ නැහැ කියපන්කෝ. මූට නම් අයන් මෑන් පවර් දිනවා බං. අයන් මෑන් නෙමෙයි මූ හල්ක් උනොත් මේක කඩාගෙන මචන් රොඩ් ඔයා බල්ලත් එක්ක බල්ලා ඉන්න අනේ රොඩ් බල්ලා නෑ නෙමෙයි එනවා ගමන් රොඩ් බල්ලෙක් ඉන්නවද දන්නේ. පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බල්ලන්ට කැමති කට්ටිය. ඉතින් කැට් පර්සන් කෙනෙක් නම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැට් පර්සන් නම් පූසෙක්ගේ මුණක් දාන්න. ඩොග් පර්සන් නම් බල්ලෙක්ගේ මුණක් දාන්න. නැතුව නෙමෙයිනේ. අපි යන් මෙතන අපිට දැන් තියෙනවා බං හැංග එකක් හොයන්න. හැංග එකෙන් ජිල් ගහන්නද? නෑනේ බං ජිල් ගහන්න නෙමෙයි. මේ මුට මේ වලිප්පුව හැදිලා මේ තැනක් කඩා ගන්න බැරුව මේ අපි මේ ටෙක්නිකල් දැනුම පාවිච්චි කරනවා. සාමාන්‍ය දැනීම දන්නව නේද? ඒක දන්නේ නැත්නම් ඉතින් උඹ නම් අමු ගෝතෙක් යන් කෙලි මුඩට හරි මේ සර්කස් එකනේ බං ඉන්නේ. රොඩාගේ කුණු සර්කස් එක. අඩේ කඩාගෙන ගිය ආම්මඩ මේකේ මොකද්ද බං මේ අලි කක්කද? යන් අරපන්. හරි මොදයි. හරි අඩෝ මේ මොකද්ද? ඈපෝ ගෝතේ hina වෙනවා කියපන්. උඹ hina වෙනවා කැතයිව පොඩ්ඩක් හිමීට hina වෙනවා. මේ මොකද්ද? අම්මට ගිනි තියන්න ඕන බං. ටටන් ශාකබුම් කියලා රොඩාගේ පශ්චාත් භාගේ පුපුරන්න. ඉතින් මෙන්න මේ ගෑස් සිලින්ඩරේ පත්තු කරන්න ඕන. ඉතින් ලැච් එක අරගමු. චුට්ටක් ලැග් වෙනවා වගේ තේරෙනවා නම් ගණන් ගන්න එපා. ඔව්නේ බං. හරි. අපි ඉතින් දැනට ඕන කරන බඩු ටික හොයාගත්තා. අපිට යන්න ඕන සිනමා එකට. ඉතින් බං මේ තමයි ගේම් ප්ලේ එක ඔයාලා මේ බලාගෙන ගහන්න. මේ දැන් ඉන්න රොඩයි මේ පරණ රොඩයි කොහොමද බං එහෙම කතා කරන්නේ? ඌ ඩිමෙන්ෂන් හරහා ගිහිල්ලා. ෂොක් තේ පාර. සුට්ටා සීනි අඩුයි බං.
Sometimes I forget that I was like that. ඒක තමයි බං. රොඩා මෙන්න මේ වගේ එහෙම තිබ්බයි කියලා. මට වුණා නම් එකෙක්ගේ අතපයක් කඩලා දානවා. මූ මහතයි නේ බං. කඩන්න තිබ්බා. අතපයක් කඩලා එල්ලනවා. නැත්තම් මේ මොන හරි ළඟපාත එහෙම තියනවා නම් ඒකෙන් දමලම ගහනවා. Do not come down. Eventually. ඩොයි මොකක්ද වෙන්නේ? ජේසුගේ හදවත වගේ ගන්නවා. No, he will not listen to you. He hides many secrets that you will have to discover later. You'll see. You will හරි become හොඳයි. an ice cream maker as good as him. Mark my words, son. You will discover how to take revenge on them all. මේ මොකද්ද බං මේ වෙන්නේ? An unexpected help will come to you. A letter from your mother, in which she will finally tell you something important. So pay attention, kid. You're gonna be just fine. ඇපෝ දත්සෙට් එක ඇත. ඉතින් අපි යන් සිනමයකට චුට්ටක් සද්දය ආයෙ වැඩි කරමු. ඉතලාදි තේරෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් අපි අද බම් මේ කෑ ගහන්නේ. අනේ මර මේ බලපන් බං මුන්ගේ ආච්චිට යන්න ඕන හේතුවකට බං ඉක්මනට හරි කැට් ෆුඩ් නෙමෙයි බං අර මං ක්‍රෝබාරයක් ගත්තා නේද අන්න ඒක ගන්න ඕන බං ඉතින් හැම ගේම් එක වගේම ක්‍රෝබාර එකක් හරි ෆියුස් එකක් හරි තියෙනවා අනිවා තියෙනවා බං අනිවා දාගත්තා අපි යන් සිනමකට ෆොන්ස්ටිද මොකද්ද එහෙම අයිස්ක්‍රීම් එකක් බං කාගේද මේ අයිස්ක්‍රීම් බෝතයගේ මේ කාර් අරින්න එපා ඉතින් නෑ නැහැ අඩ මේක අරින්න පුළුවන් නැහැ මුන්ගේ අප්පගේ තාක්ෂණයේ ඉතින් very long walk ඉතින් ඕ ඉතින් හැම බඩුවක්ම හොයලා හොයන්න එපා ඔන්න රොඩා හොයවිලා හොයලා දෙනවා නම් අවුලන්නේ හිම වැටෙනවා නේද හරිම ලස්සන ඉතින් රොඩා ඇවිල්ලා කලිසම් පල්ලට ගහලා ගෙනිච්චේ නැත්තා නැහැ රොඩා දැක්කේ නේද නැහැ හරි මෙතනද අපෝ මෙච්චර කවුරු රෙන්ඩ තිබ්බද බං මේකත් එක්ක බලාගන්න නැහැ අපිට තව එකක් ගන්න තියෙනවා ඕ ගෝතයා මට ඉතින් කියන්න වචන මතක් වෙනවා ඉතින් මෙතන කියන්න බැරි හින්දා මං නිකන් ඉන්නවා ආලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මු ගෝතයා කියලා come on 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 hamburger come on hamburger gamak hamburger ger 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 hariyatam hari කියලා තමයි තින්නේ අපෝ ඉතින් රෝඩ් මොකද්ද බම් වෙලා තියෙන්නේ උඹට කියන සිංහල තේරෙන්නේ නැද්ද ඊයෝ පළපම් බං උඹ 100 කෙනෙක් ඉන්නවා දන්න ආච්චිට හාල් කරලා දෙන්න පවුනේ බං
අම්මට ගැම්මක් අර ගනින් කොරියෝ හරියට හරි මෙතනින් සද්දයක් දාලා ඉන්න ඕන බා Looking for the chubby ones. I'm going to find some chubby kids and we're gonna make some ice cream fun. මම මේ සද්ද එනවද කියලා බලන්න බා වලිප්පු කාරෙක් කෑ ගන්නවා වගේ බා ඌට නම් ඉතින් කොහොමත් වලිප්පුවක් කියන්න දෙයක් නැහැ දැන් යන්න ඕන බං මේකට කොහෙටද මතක් අම්මට සර්කස් එකක් Come on, 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 come on. එකද මැලන් වෙන්ච් එකේ වැඩේ කරගෙන ඉන්නකෝ. මේක ළඟනේ. ඉතින් අන්තිම හරියට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. කොරටිල් දෙකක් ගේනවා ඉතින් බය වෙන්න එපා. හරි බැස්සා කොන්ද කැඩෙන්නේ නැද්ද දන්නේ නැහැ බං මුගේ. මයිකල් ජුක්සන් ඉතින් මයිකල් ජුක්සන්ගේ ෆෑන් කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මං කමෙන්ට් දාගෙන යන්න කියන්නේ බං ඉතින් ඔයාලා කමෙන්ට් දාන්න නැතුව ගියාම මේ කමෙන්ට් දාන්න නැතුව නැහැනේ බං වැඩි ඉතින් නැතුව ගියාම කියන්නේ ඉතින් බං මට ඉතින් මේ ඊළඟට දෙන අදහස ඔයාලට ඕන කරන දේවල් කියන්න නැතුව ගියාම ඉතින් මට ඊළඟට දෙන්න තියෙන අදහස නැතුව යනවා ඉතින් දෙන්න තියෙන අයියෝ තා පොඩ්ඩෙන් අයි වලිප්පුව දෙනවා බං ෂෝට් කටක් දාලා අපෝ ඉතින් මේකට යන්න බැරිද බං කවන්නේ ඩන්ජන් කොමික්ස් කියලා එකක් ඔබ යන්නවද ඌ ළඟටම ඇවින්න කොටත් යන්නේ නැහැ බං යම්බං Welcome to the secret lair. I am the ඔබ බයයි බං කින් කෙනෙක් වෙන්න යන් Super cool. Sure. I can do something like that. මේකද දෙන්නේ උඹ මේක අරන් ජිල් ගහගනින් උඹ ගේම් එකේ දෙන බඩු අනිවාර්යෙන් ගේම් එකට අවශ්‍යයිනේ බං නෑ මේක රියල් ලයිෆ් වුණාට මං උට කියනවා උඹ මේක අරන් ගහගෙන රෝල් කරලා ගහගනින් කැමති නෑ මේක අරගෙන තලලා ගහගනින් කැමති තැනක කියලා ඉතින් මට කියන්න හිතුණා මේක ඇත්ත ජීවිතේ නම් සර්ප්‍රයිස් එකක් කියලා හිතපන් මං හිතුවා ඉතින් හොඳ දන්නේ නැද්ද මටත් මොලේ බයිල් බං කවදාද හොරර් ගේම් වල සර්ප්‍රයිස් දෙනවා කියලා හොඳ දේවල් දුන්නේ හරි එතනින් තිබ්බා ඔයා දැක්කද අයියෝ ඔයා දැක්කද අයියෝ මම බය වුණානේ අනේ ඵලයන් බං යන්න ගෝතයා උඹ ජිල් ගහනවා උඹ ජිල් ගහද්දි බල්ලෝ hina වෙනවා බං අනේ මු ජිල් ගහනවා තියා හිතන්නවත් නෑ බං මු මොනවද රතාවල් පොලනේ මතක නැද්ද පළවෙනි ගේම් එකේ මු ලතාවල් පොල වගේ මේ ආවෙත් වැනි ගෝතයා යම් බං දැන් අපිට යන්න ඕන සිනමයකට බං ඇයි දන්නවද මේ ඉඳපන්කො මං ගිහිල්ලා පෙන්නන්න නැත සර්ප්‍රයිස් මචං මට TikTok බලන්න TikTok just launched the new Street Pets feature, Unlock Your Own Pet. ඉතින් ඒව අදාළ නෑ චූටි කිටි ඉවරෙන් මම ඉතින් මම නම් ඉතින් බල්ලන්ටත් ගොඩාක් කැමති පූසන්ට ඊටත් වඩා කැමති මම බල්ලන්ට කැමති නෑ නෙමෙයි ඒ වුණාට බල්ලන්ටත් මම ගොඩාක් කැමති ඉතින් බල්ලෙක් තියා පූසෙක් තියා මාළුවෙක්වත් ඉතින් අපේ ගෙදර නෑ කියපන්කෝ අනේ බං උඹ දැක්කා කියලා මේකින් යන්න බැරිද මොකද්ද බං මේ අනේ මම ජිල් ගහපන් මං ලෙබ්‍රොන් ජේම්ස් හිටියා නම් බාස්කට් බෝලයක් අරන් මුට ගහනවා කන පැලෙන්න බොක්ක ඉතින් ඔයා ඔහෙට යන්න එපා මම යන්නේ වගේ ඔලුව උඩින්ද
ඉතින් බා මම ඔයාලට කලින් වීඩියෝ එකේ මගේ පරණ ෆෝන් එකක් ගැන කිව්වනේ බා. ඒකේ S5 එකක් නෙවෙයි S5 Plus එක මන්ට විස්තර හොයලා බැලුවා. ඒකේ මේ අංකෙත් ගහලා ඒකේ අර වෙන අංක තියෙනවනේ බා. ඒකත් ගහලා මම බැලුවා. දැන් යන්න ඕනේ සෙමෙස්ටර් එකට. මම මේක හොයලා බැලුවා. ඒකේ S5 Plus එකක්ලු ඉතින් ඒක මට හදාගන්න පොඩි සපෝට් එකක් දෙන්න කියනවා. මේක දැම්මා. හරි. මෙන්න මේකනේ බං දාන්න තියෙන්නේ. අඩෝ මුගේ ආච්චිට එක්ස්ට්‍රා ලයිෆ් ඕනේ ඉක්මනට යන්කෝ. දැන් දෙසරයක් අහුණා. රෝඩ් මචං ඇයි බං උඹ ළමයි පැහැරන් යන්නේ? ඉතින් උඹට හොඳ ළමා කාලයක් තිබ්බේ නැහැ කියලා අපි ජිල් ගහන්නද? අපි මොනවද කරන්නේ? උඹත් එක්ක මොනා කරන්නද? ඔන්න සල්ලි දෙනවා නම් මොන හරි කරනවා. සල්ලි දෙන්නේ නැහැ. යම්බා. හරි. TikTok just launched the new Street Pets feature. Unlock your own pet now. Now open. මට මොලේ මයිල් බා මොලේ මයිල් නෙමෙයි අම්මු ගවයා ඈ. රොඩා නම් අම්මු ගවයා නෙමෙයි අම්මු අයිස්ක්‍රීම් කාර්යය. ඩෝනොබ් එක ඕනනේ බා. නිකන් ජිල් ගහන්න බඩු දෙන්නේ නැනේ කවදාවත්. හොරර් ගේම් වල නැහැ. ඉතින් මං අනිත් ගේම් ගැන නම් වැඩි දන්නේ නැහැ. මචං මේක ඉක්මනට දාන්න. ෂිට් බලවන්. මචං කැතයි. අඩෝ මොකද්ද බං උනේ? කවුරු හරි මාරාන්තික නියස්ටික බෝම්බයක් පශ්චාත් භාගයෙන් එළියට දැම්මද? අඩෝ නෑ කීපන්කො මේක ගිනි අරන් කුඩු වෙලා බං. මට අපේ ගෑස් සිලින්ඩරේ වැඩ සහ මගේ මොලේ වැඩ. ඊයෝ මොකද්ද බං මේ මේකේ අර නැමුන් නෑ කියපන්කො. ෂිට් නැත්තම් මං වටෙන් යනවා. ඊයෝ බලපන් බං මන්ට ඵලයන් මේ මොකද්ද මේ? අම්මට මේ මොකද්ද? අම්මට කුඩු වෙන්න යහුවා. පන්නපන් යම් සෙමෙට්‍රියට මල්ලි ඔයා කොච්චර මාපි හිර කරන්න හදුවත් ඔයාගේ මේ පොඩි මේ ගරාජ් එක කඩාගෙන හරි එනවා. මචං මට මේව කරන්න ඕනේ නැහැ. මම මේව පොඩි කාලේ කරලා තියෙනවා. අනේ බං මට කික්ද බඩි තියා බඩිට මොනා ජිල් ගහන්නත් බෑ බං. මට අනේ මොනාද බං මේ වෙලා තියෙන්නේ? එක ඇඩ්ඩයක් ඉවරුනොත් තව ඇඩ්ඩයක් යනවා. මට වැඩ තියෙනවා බං. ඇඩ් බල ඉන්න කැමති නෑ මං. හෙන්ගියා මේක ඉක්මනට එන්නේ නැහැ කියපන්කෝ. ඔයා හෙන් යනකොට මම මෙහෙන් යන්නම් බොක්ක. අර මුගේ ආච්චිට ඉක්මනට වරෙන් වට වෙට්ටුවක් දාන්න. එන්නවට හරහට ගන්න. එන්නව හරහට ගන්න. අනේ බං ඉතින් ඔයා ජිල් ගගා ඉන්න එපා. ඉක්මනට යම් මෙහෙන්. ඉතින් සුන්දර ගින්දර අවසානයේ කියන තමයි තියෙන්නේ. හරියට හරි. අනේ බා සුන්දර ගින්දර අවසානයක් දෙන්න කියන්න තේරෙන්නේ නැහැ බං. සුන්දර අවසානයක් Okay, time to finish this. Come on, Liz. You'll jump on 1, 2, 3. Aduh. Liz? I can't believe it. What the fuck? මට මූ ලව් ලෙටර් එකක් ලියලා බං ලීස්ට්. Charlie, that's Liz, your sister.
ඉතින් මේක ඉවර වෙලා ඉතින් පොඩි කතා ටිකක් තියෙනවා. Get in there. I don't understand how it could happen. Wait! Screw this. What's up, Liz? I love you from the first day I saw you. I hope you feel the same. Do you love me? Yes or no, Mike? මට මං කිව්වේ love letter එකක් ලියලා කියලා. ඉතින් ගොඩක් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඇයි බං අරකිට මුලේ මයිල්ද බං පැන්නේ නැත්තේ? ඉතින් ඒව කතා කරලා තීරමන්නේ මට මම ඇත්ත ජීවිතේ යන අරකිට ගෙලිම මේ දෙකේ ග්‍රැනයිඩ් එකක් දානවා කෙලිම පුපුරලා යන්න. අනිත් එක චාලියට තිබ්බේ නැද්ද බං උල්ලකර බෝල විදින ගන්න එකක් තිබ්බ නේද බං ටෙනිස් ඕලේකින් විදින්න තිබ්බේ නැත්ද? අයියෝ ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මේවා දැකලා බං මගේ ඇඟේ තියෙන මාළු නැටනවා බං. ඉතින් සුන්දර ගින්දර අවසානයේ කියන්න තමා කිඩ්නැපින් එක අපි නෝමල් මුඩ් දාලා ඉවර කරා. ඉතින් 3ක් අනිවාර්යෙන් ගේන්නම් 3 අපිට ටික කතාවටත් තේරෙන්න ගන්නවා. එහෙනම් කොල්ලෝ අදට වැඩි ඉවරයි. එහෙනම් සුන්දර ගින්දර අවසානයේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.